තෙරුවන් සරණයි මහත්තයා. තෙරුවන් සරණයි. දැන් ඔයා අහන්නේ ආස්වාදය ආදීනව නිස්සරණය. ආස්වාදය ආදීනව නිස්සරණය. ඒ පිළිබඳවනේ අහන්නේ. දැන් මේ හිතන්නකෝ. දැන් ආස්වාද ආදීනව නිස්සරණ කියනකොට ස්වභාවයෙන්ම නිස්සරණය. තේරුණාද? නික්මුණු බව. පැහැදිලිද? එතකොට මෙන්න මේ කෙලස්නේ තනිකර තේරුණාද? මෙන්න මේ කෙලස් වලින් නික්මුණ බවකට එන්න ඕන නිස්සරණයට එන්න නම් මෙන්න මේ කෙලස් වලින් තොර වූ සිතකට තමයි කියන්නේ නිස්සරණය කියලා. තේරුණාද? ක්ලේශයන් ප්‍රහාණය වුණ තැන නිස්සරණය. පැහැදිලිද? එතකොට ආදීනව කියලා කියන්නේ පෘථග්ජන භාවය. මෙන්න මේ පුතඥ භාවයේ ඉන්න සියලු ලෝක සත්‍යෝ තේරුණාද? ආදීනවක මයි ඉන්නේ කියන එක වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ ඒ අයට. ආදීනවක ගොඩක මයි ඉන්නේ කියන එක තේරෙන්නේ නැහැ. තේරුණාද? මහා කෙලස් වලින් බරිති වෙච්ච තැනකයි ඉන්නේ කියන එක ලෝක සත්‍යන්ට වැටහෙන්නේ නැහැ. පැහැදිලිද? අර අරටුව තියෙන්දින් හරියට අර පොතු ජනිත කරගන්නවා වගේ එකතු කරගන්නවා. අන්න එවැනි ගමනක් තමයි මේ ලෝක සත්‍යංග තියෙන්නේ. පැහැදිලිද? නිස්සරණයක් කරා යන්නට ඕන කියන මෙන්න මේ චේතනාව ඇති වෙන්නේ ඇතම් සුළු පිරිසකට විතරයි. පැහැදිලිද? විමුක්තිය කරහා යන්න ඕන මෙන්න මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න ඕන කියන ඉන්නේ බොහෝ සුළු පිරිසයි ඉන්නේ. පැහැදිලිද? ඊතුරු සියලුම අය මෙන්න මේ ආදීනව කියන ගොඩකට තමයි කොටු වෙලා ඉන්නේ. ආදීනව පස්සේ තේනාද? විඳවන පෙළෙනව. තේනාද? එතකොට මේ ආස්වාදය හඹාගෙන යන්නේ ඒ අය හිතන්නේ ආස්වාදය අපිට දැන් මොන වගේද ආස්වාදය ලැබෙන්නේ? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ මනස. තේරුණාද? මෙන්න මේ ආයතන ඔස්සේනේ මේ අපිට මේ ආස්වාදය දැනෙන්නේ. තේරුණාද? රූප පිළිබඳව, ශබ්ද පිළිබඳව, ගන්ධ පිළිබඳව, රස පිළිබඳව, කායික පහස පිළිබඳව. මෙන්න මේ ඔස්සේ තමයි මෙන්න මේ ආස්වාදය කියන එක දැනෙන්නේ. පැහැදිලිද? ආස්වාදය දැනෙන්නේ. එතකොට මෙන්න මේ පෙනීම පිළිබඳව අපි ගත්තොත් ඇත්තට ඒකේ නා හිතන්නේ මේ බාහිර ලෝකෙක තියෙන මෙන්න මේ ප්‍රියමනාප ලස්සන රූපය. එයා ඒක ලං කරගන්න යන්නේ. හැබැයි එයා දන්නේ නැහැ. මෙන්න මේ මවලා පෙන්නපු දෙයක්. මෙන්න මේ මවලා පෙන්නා වූ දේ මෙන්න මේක සත්‍යයක් නෙවෙයි. කියන එක එයා දන්නේ නැති සමගත කරන්නේ වෙන්නේ. අන්න එයා ඒක තමන් සතු කරගන්න. අන්න ඒ කරහා ඒකේ නා හඹාගෙන යනවා. ඇයි ඒක ලං කරගන්නනේ. ඒක ලං කරගන්න තමයි යන්නේ. හරියට කොයි වගේද කිව්වොත් මේ කාමය ඔබ යන මේ ගමන කොයි වගේද කියලා කිව්වොත් අර මස් නැති තේනාද කට්ටක් බල්ලෙක් මොකද කරන්නේ? බල්ලා මේ මස් නැති කටුව හපන තේනාද? මෙයා මේක හපාගෙන යන්දී මොකද වෙන්නේ? එයාගේම කට තුවාල වෙලා තේනාද? අන්නේ කුණු ලේ රහට තව තවත් මේකේ නම් මොකද වෙන්නේ? හපන. හැබැයි මේ මස් කට්ට කොයිතරම් හපන්න මෙයාගේ ඇත්තට කුස පිරෙනවාද? පැහැදිලිද කියන එක? මේ මස් කටුව හපන්න කවදාකවත් මෙයාගේ කුසගින්න නිවෙන්නේ නැහැ නේද? කුසගින්න නිවෙන්නේ නැහැ. අර එන්නේ ඒ මොහොතට අන්න අර ලේ රහට තමන්ගේම ලේ රහට තේරෙනවද? පැහැදිලි. තව තවත් හපනවා. හැබැයි පිළීමක් පමණයි. මහා දුකක් පමණයි. මහා ආදීනවක් පමණයි නේද? හැබැයි කවදාකවත් ඒ බල්ලාගේ කුස පිරෙනවාද? කවදාකවත් බල්ලාගේ කුස පිරෙන්නේද නැහැ.
පැහැදිලිද? කවදාකවත් ඵලයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මෙන්න මේ ආදීනවය කියන්නේ. අන්න ඒ වගේ කාමය ආදීනවයක්මයි පමණයි තියෙන්නේ. අවසානයේදී තේන තමන්ම අසරණ භාවයට පත් වෙනවා, දුකටපත් වෙනවා, පිළීමකටපත් වෙනවා. ඇයි අපි හිතන්නා වූ දෙයක්, ආස්වාදයක්, සැප පහසක් අපි හිතන ලෝකයක නොමැති නිසා. මේක මේ මවාපෑම, මෙන්න මේ විඥානයේ මායාව තතුසේ මනාකොට යම් කෙනෙක් මෙය ප්‍රත්‍යක්ෂ කළොත් අන්න ඒ කෙනා නිස්සරණයටපත් වුණා කියලා කියනවා. අන්න එතනයි නිස්සරණය. එනම් ස්වභාවයෙන්ම අපි කිව්වා නිස්සරණයක් මමයි. මේක ඔබට මතුවලා නැතිකම නිසා තමයි ඔබ මේ සැපක් ආස්වාදයක් තියෙනවා කියලා අන්න ඒ පසුපස හඹා යන ගමන තියෙන්නේ. හැබැයි කොයි වගේද? අර හරයක් නැති මස් කට්ටක් අර බල්ලෙක් හපාගෙන යනවා වගේ, හපනවා වගේ නේද? හැබැයි කවදාකවත් තමන් හිතුව දේ ඉටු වෙන්නේ නැහැ නේද? තමන් හිතුව දේ කවදාකවත් ඉටු වෙන්නේ නැහැ. දැන් අර බල්ලා මස් කට්ට කන්නේ මොකක් උදෙසාද? තමන්ගේ කුසගින්න නිවා ගන්න. හැබැයි දැන් කුසගින්නද නිවෙන්නේ? කුසගින්න නිවනවාද? කවදාකවත් හිතපු දේ දැන් වෙන්නේ නැහැ නේද? අන්න ඒකයි කියන්නේ. හැබැයි ආදීනවක්මයි නේද? ආදීනවක් පමණයි. ඒකයි කිව්වේ මේ අරමුණේ සත්‍ය දැකිය යුතුයි. පැහැදිලිද? මේ අරමුණේ සත්‍ය දැකූ තැන එතන ආදීනවයක් නෑ, නිස්සරණයක්. තේනද? හරියට කොයි වගේද කිව්වොත් මේ ආස්වාදය මායාව කියලා කියන්නේ. හරියට අපි ඔබට මේ පිළිබඳව කලින් උපමා අසුරින් මේක පෙන්නලා තියෙනවා. හරියට කොයි වගේද මේ ආස්වාදය කියන එක? මෙන්න මේ වර්තමාන මොහොතේ ඔබ වතුර වක් කරනකොට තේනද? මොකකින් හරි ඔබ දැන් මේම කෝප්පයක් අරගෙන දැන් ඔයා තව වාචනයකට මේව වතුර වක් කරනවා. ඒ වතුර වක් කරනකොට එතන දිය බෝල හට ගන්නවා. තේනද? යම් පැවැත්මක් පේනවා. පැවැත්මක් පේනවානේ. දැන් දිය බෝල කියන සකස් වීමක්, සැකස් වීමක්. තේනද? සකස් වුණ බවක් අපිට පේනවා. පේන්න අත්දකින්න තියෙනවා. අන්නේ අත්දකින්න මොහොත තමයි වර්තමානයේනේ. දැන් ඔබ දකින්නේ මේ දිය බෝලයක් තියෙනවා. අන්නේ දිය බෝලේ ඔබ සතු කරගන්න යන ගමනක් වගේ හරියට. ඇත්තට ඒ දිය බෝලය ඔබ සතු කරගන්නට පුළුවන්ද? දියෙන් ඒ දිය බෝලේ වෙන් කරගන්නට පුළුවන්ද? ඇත්තටම ඒ වතුරම නේද? වතුරමයි. එනම් ආස්වාදයක් තියෙනවා වගේ පෙන්වාට ඇත්තට එහෙම දෙයක් සකස් වෙලා නැහැ නේද? ඔබගේ අනවබෝධයයි. ඒ අනවබෝධය නිසා ඔබට ලෝකේ ආස්වාදයක් තියෙනවා වගේ පෙන්වනවා. හැබැයි වගේ පෙන්නුවාට එහෙම එකක්, එහෙම යමක් පෙන්නලා නැහැ නේද? එහෙම යමක් නොමැති බවයි සත්‍යය. පැහැදිලිද? අන්න ඒ වගේ අර මේ මොහොතේදී ඔබට අර දිය බෝල සකස් වෙනවා වගේ පේනවා. අන්නේ සකස් වීම ඔබ දකින්න හරියට කොයි වගේද? ආස්වාදයක් විදියට. අන්නේ දිය බෝලේ කියන්නේ කොයි වගේද? ආස්වාදය. හැබැයි ඇත්තට ඔබ දැන් බලන්න නුවණින් ප්‍රඥාවෙන් ඇත්තට මේ වර්තමානයේ මොහොතක ආස්වාදයක් කියන එක සකස් වෙලා තියෙනවද? ලෝකයක එහෙම ආස්වාදයක් තිබිලාමද? දැන් ලෝකයක එහෙම ආස්වාදයක් තිබිලාද? එහෙම ආස්වාදයක් තිබිලාම නැහැ නේද? තිබිලාම නැති තැනක තිබුණු බවට ඔබට මවලා පෙන්නනවා. මෙන්න මේ විඥානයේ මායාවද විසින්. විඥානය කියන්නේ අපි මනසෙන් දැනගන්න ස්වභාවයට. තේරෙනවද? මොකක්ද අපි මනසෙන් දැනගන්නේ? මේක ගහක්, මේ ශබ්දයක්, මේ ගන්ධයක්, මේ රසයක්, මේක පහසක් කියලා
අපි දැන හඳුනගන්නේ වෙන් කරලා මෙන්න මේ විඥානය. අන්නේ දැනගන්න ස්වභාවයට කියන විඥානය කියලා. භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ විඥානයේ මායාවක් ලෙසයි. මායාකාරයේ බොරුවක් ඇත්තක් ලෙස පෙන්වන. නොදන්න මිනිස්සු ඒක ඇත්තක් ලෙස සලකනවා. අන්න ඒ වෙනි තැනකයි ඔබ ඉන්නේ. පැහැදිලිද? ඉතින් අන්න ඒ මායාවක් ලෙස ඔබ අත්දකින්න තා ඔබ ඉන්නේ ආදීනව කියන ගොඩේ. කෙලස් වලින් බරිච්ච විච්ච තැනකයි ඔබ ඉන්නේ. පැහැදිලිද? සක්කාය දෘෂ්ටිය නිසා ඔබට දෝලනයක් තියෙනවා. අන්ත දෙකක් හැම මොහොතකම දෝලණය වෙනවා. අභ්‍යන්තර බාහිර කියන. මෙන්න මේ අන්ත දෙක මතයි ඔබ ජීවත් වෙන්නේ. පැහැදිලිද? සක්කාය දෘෂ්ටිය ස්වභාවය. සක්කාය දෘෂ්ටියේ ස්වභාවය තමයි හැම මොහොතකම මෙන්න මේ දෙපැත්තක් පෙන්වන. මම සහ ලෝකය. ඇහැ රූප, කන ශබ්ද, නාසය ගන්ධ, දිව රස, කය පහස, මන ධම්ම මේ විදියට ඔබට දෙපැත්තක් පෙන්වන. හැබැයි භාගතුන් වහන්සේ විස්තර කරන්නේ මොකද්ද? භාගතුන් වහන්සේ විස්තර කරනවා ඇහැ උපදින සුළුයි. රූපය උපදින සුළුයි. සද්දය කන සද්ද උපදින සුළුයි. නාසය ගන්ධය උපදින සුළුයි. තියෙන දෙයක් විදියට නෙමෙයි විස්තර කරන්නේ උපදිනවා. කුමක් ඇති කල්ලි උපදින්න හේද? මෙන්න මේ සත්‍ය නොදන්න කම නිසා ඇති බවට ඔබට පෙන්නන. එතකොට ඇහැක් සකස් වුණා නෙමෙයි ඇහැක් සකස් වුණ බවට විඥානය සකස් වෙනවා. කනක් සකස් වුණාද නොවේ කන සකස් වුණ බවට විඥානය සකස් වෙනවා. නාසය සකස් වුණා නොවේ නාසය සකස් වුණ බවට විඥානයේ අත්දැකීමයි ඔබ මේ දකින්නේ. ඒ විඥානයේ විසින් පෙන්නනවා බෙදලා වෙන් කළා පෙන්නනවා. ඇහැ රූප කන ශබ්ද ආදී වශයෙන්. පැහැදිලිද? හරියට කොයි වගේද කියලා කිව්වා ඒකට දෙන්න පුළුවන් උපමාව තමයි මේ වෙලාවේ හැටියට දැන් මේ හිතන්නකෝ. දැන් මේ පොළවේ දැන් මේ වැලි ගොඩක් තියෙනවානේ. මේ වැල්ලේ රවුමක් අඳිනවා. මේ වැල්ලේ රවුමක් ඇඳලා ඔබ ඉස්සරෙන් අඳින්න ඇහැ. තවත් තැනකින් අඳින්න කන. අනිත් පැත්තෙන් අඳින්න නාසය. අනිත් පැත්තෙන් අඳින්න දිව. අනිත් පැත්තෙන් අඳින්න කය. පැහැදිලිද? හැබැයි ඔබට ඇහැ කියලා පෙනෙන්නේ කන කියලා පෙනෙන්නේ නාසය කියලා පෙනෙන්නේ දිව කය කියලා පෙනෙන්නේ කුමක්ද කියලා ඔබ නුවණින් බලන්න. මේ වර්තමානයේ ඇහැ සමුදය වුණ බවට පෙන්වනවා. කන සමුදය වුණ බවට පෙන්වනවා. පැහැදිලිද? ඔබ අර රවුම දකින්න වැල්ලේ මොකද්ද? සිත විදියට. පැහැදිලිද කියපු කතාව? රවුම දකින්න ඔබ මේ වෙලාවේ මොකද්ද? ඔබගේ සිත විදියට. දැන් අර සිතින් ගොඩනගලා පෙන්වන දේ තමයි මොකද්ද? මේ ඇහැ, මේ කන, මේ නාසය, මේ දිව, මේ කය කියලා පෙන්වන. හැබැයි මේ වර්තමානයේක ඇසක් කනක් නාසයක් දිවක් කයක් පෙන්නුවාට එහෙම යමක් පෙන්නලාම තියනවාද කියන එක ඔබ නුවණින් බලන්න. පැහැදිලිද කියවක? අන්න ඒක තමයි. ඇත්තට දිවක් කයක් නාසයක් ඇහැක් එහෙම පෙන්නලා තියනවද දැන්? එහෙම සකස් වීමක් වෙලාද? හැබැයි නෑ කියන්න බෑ.
තියනවා කියන්න බෑ නේද? අන්න ඒ වගේ තමයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ විස්තර ගන්න මොකද්ද? ඇහැ උපදිනවා. ඇහැ උපදින ධර්මයක් විදියටයි විස්තර කරන්නේ. කන උපදින ධර්මයක්. තියෙන දෙයක් විදියට නෙමෙයි. මේ රෞමනා සිත මේ සිත විසින්ම ගොඩනගලා පෙන්වන්නා වූ දෙයක් නේද මේ ඇහැ කියන්නේ. කන කියන්නේ. නාසය දිව කය කියන්නේ. මව අපෑම. ඇත්තටම එහෙම ඇසක් කනක් තිබිලා දැන් ස්වභාවයෙන් මොකද්ද? සකස් වීමක්ද සකස් නොවීමක්ද? ඇත්තටම සකස් නොවීමක් නේද? ස්වභාවයෙන් මොකද්ද පවතින්නේ? ස්වභාවයෙන්ම වැලි නේද? ස්වභාවයෙන්ම වැලි. ස්වභාවයෙන්ම වැලි කියලා මෙතන විස්තර කරන්නේ ස්වභාවයෙන්ම සකස් නොවීම, නොයිදීම. ඔන්න ඔය කියන නුවණට ආව තැන තමයි කියන්නේ මොකද්ද? නිස්සරණය. එනත් ස්වභාවයෙන් නිස්සරණයක් නේද? ස්වභාවයෙන්ම නිස්සරණයක්. පැහැදිලිද? එයයි සුවය. ඒතං සන්තං ඒතං පනිතං. යදිදං සබ්බ සංඛාර සමතෝ. පැහැදිලිද? අන්න එතනයි සීල සංඛාරයන්ගේ සමතය. තේන. එයයි පරම සැපය. ඔබ මේ తాවකාලික සබක් පස්සේ යන තාකල් පෙළීමක් පමණයි, දුකක් පමණයි. සිතු දේ කවදාකවත් ඉටු වෙන්නේ නැහැ. ආදීනමක් පමණයි. ඔබ මේ විඥානයේ මුලාව ඔබ තුලින් තේරුම් අරගන්නට ඒ සුදුසු කාලයයි මේ විමුක්ති යෝගය. ඔබට මේ සුදුසු කාලයයි මේ මොන ගහලා තියෙන්නේ. ඒකයි භාගතුන් වහන්සේ විස්තර කරන්නේ. සම්බුද්ධ ශාසනය දුර්ලභයි. මනසත පටිලාභය දුර්ලභයි. මේ කියන කතාව අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවන්තයෙක් වී උප්පැති ලැබීමමයි දුර්ලභ. පැහැදිලිද? අප්‍රමාදී ලෙස කටයුතු කරන්න. ආය ඔබට වෙන කාලයක් උදා වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රන් වහන්සේලා ඇසුරු කරන්න. ඒ කල්යාණ මිත්‍රන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි ඔබ මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න. ඔබ සමග තව තවත් අපි මේ පිළිබඳව යම් තාක් දුරකට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දහම් ශ්‍රවණය කළා වූ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. යහපත පිණිසම හේතු වේවා.